මගේ මායාකාර ළමයිනේ. ඉතින් කොහොමද ගොඩ කාලෙකට පස්සේ ඔන්න මම අද ආවා වීඩියෝ එකක් අරගෙන මගේ මායාකාරීන්ටයි මායාකාරයොන්ටයි. මුලින්ම මම සොරි කියනවා වීඩියෝ ගේන්න මෙච්චර කාලයක් පරක්කු වුණ එකට. ඉතින් ඔන්න ඔයාලට කලින් වීඩියෝ එකේ පොරොන්දු වෙච්ච විදිහටම අපි අරගෙන ආවා රහස් කුටිය ගැන. හැබැයි මේක මම අරගෙන ඉන්නේ ෂෝට් වීඩියෝ විදිහට. ඉතින් අපි පළවෙනි වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක මම කතා කරනවා මේ රහස් කුටිය නිර්මාණය කළේ කවුද? ඇයි නිර්මාණය කළේ? ඒ වගේමයි කවුද මේ රහස් කුටිය මුලින්ම විවෘත කරේ කියන කාරණා පිළිබඳව. ඔයාලා විතරක් නෙමෙයි යන්නේ මමත් බලන් හිටියා ඒ කාලේ හොග්වර්ට්ස් වලින් මට ලියුමක් එනකම්. හැබැයි ඉතින් ආවේ නෑනේ. ඒ කියන්නේ අපි මගල්ස්ලා වෙන්න ඇති. ඉතින් අපි වගේ මගල්ස්ලට ඒ කියන්නේ අපේ අම්මා අප්පච්චිලා වගේ මගල්ස්ලට මායාවක් නැති අයට දාව ඉපදෙන ළමයින්ට කවුද කියන්නේ මගල් බෝන්ලා. ඉතින් මේ මගල් බෝන්ලා මේ හොග්වර්ට්ස් වලට එන එකට කවුද විරුද්ධ වුණේ මුලින්ම? සල්සා ස්ලිදරින්. ඉතින් මේ කතාව හරි ලස්සනයි. හැබැයි හරි දුක්බරයි. මොකද කිව්වොත් හොග්වර්ට්ස් නිර්මාතෘවරු 4 දෙනෙක් හිටියා. ෆවුන්ඩර්ස්ලා 4 දෙනා. ඒ තමයි සල්සා ස්ලිදරින්, හෙල්ගා හපල්පාෆ්, ගොඩ්රික් ග්‍රිෆින්ඩෝ, රෙවර්නා රේවන්ක්ලෝ කියන මෙන්න මේ 4 දෙනා තමයි හොග්වර්ට්ස් බිහි කරන්නේ. හැබැයි මේ බිහි කරාට පස්සේ මේ 4 දෙනා අතර සමගිය රඳා පවතින්නේ හරිම ටික කාලයක්. මොකද කිව්වොත් මේ සල්සා ස්ලිදරින්ට ඕනි වෙනවා මගල් බෝන්ලා. ඒ කියන්නේ මගල්ස්ලට ඉපදෙන දරුවෝ, මායාවන් ඇති විශේෂ හැකියාවන් ඇති දරුවෝ මේ හොග්වර්ට්ස් වලට ඇතුල් කර ගැනීම නවත්තන්න. ඒ කියන්නේ එයාට ඕන වෙනවා සුද්ධ ලේ. එහෙම නැත්නම් පිරිසුදු ලේ ඇත්තන් විතරක් හොග්වර්ට්ස් වලට ගන්න. ඉතින් මේකට අනික් ෆවුන්ඩර්ස්ලා 3 දෙනාම විරුද්ධ වෙනවා. ඉතින් සල්සා ස්ලිදරින්ට මේකට ගොඩක්ම විරුද්ධ වෙන්නේ ගොඩ්රික් ග්‍රිෆින්ඩෝ. ඊට පස්සේ සල්සා ස්ලිදරින් ඉස්කෝලේ අත්හැරලා යන්න තීරණය කරනවා. හැබැයි මේ සල්සා ස්ලිදරින් යන්න කලින් එයා මොකද කරන්නේ මාලිගාවේ අත්තිවාරමටත් යටින්. ඒ කියන්නේ හොග්වර්ට්ස් මායා පාසලේ අත්තිවාරමටත් යටින් හදනවා රහස් කුටියක්. ඒක එයා හදන්නේ කවදා හරි එයාගේ නියම ලේ උරුමකාරයා ඒ රහස් කුටිය විවෘත කරලා ඒක ඇතුලේ තියෙන රහස එහෙම නැත්නම් ඒක ඇතුලේ ඉන්න කෙනාව නිදහස් කරලා පවිත්‍ර ලේ පමණක්. ඉතින් සල්සා ස්ලිදරින් මේ රහස් කුටියේ ඉන්න කෙනා ඇවිල්ලා අපිරිසුදු ලේ ඇත්තවුන් විනාශ කරලා පිරිසුදු ලේ ඇත්තවුන් විතරක් මාලිගාවේ කියන්නේ පාසලේ ඉතුරු කරයි කියන බලාපොරොත්තුවෙන් මේ රහස් කුටිය ඉදි කරලා යනවා. ඊට පස්සේ 18 වන සියවසේදී හොග්වර්ට්ස් වලට නවීන වැසිකිලි පද්ධතියක් හදන්න ඕන වෙනවා. ඒ කාලේ කෝවීනස් ගෝන්ට් ඒ කියන්නේ මෙයා පැවතගෙන ඉන්නේ ටොම් රිඩල්ගේ මව් පාර්ශවයේ ඥාතීත්වය දරමි. ඉතින් මේ කෙනා මොකද කරන්නේ? මෙයා මේ වැසිකිළිය හදන මුවාවෙන් රහස් කුටියට යන්න පාර හෙලි කරගෙන යනවා. රහස් කුටියට යනවා. ඊට පස්සේ එයා මේ රහස ආරක්ෂා කරන්න ඒ කියන්නේ ඒ කාලේ පාසලේ හිටපු ස්ලිදරින් උරුමකාරයෙක් වෙච්ච මේ කෝවීනස් තාම දක්ෂ විදිහට මේ රහස් කුටියේ දොරටුව අලුත්ම වැසිකිලි බේසමකට සම්බන්ධ කරලා ඒක කාටවත් හොයාගන්න බැරි වෙන්න ආරක්ෂා කරනවා. හරි. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු මේකේ ඉන්න බැසිලික්ස් ගැනත්, ටොම් රිඩල් ගැනත්, ඩයරි එක ගැන. එහෙනම් අදට මම සමුගන්නවා. හැමෝටම බයි. හැමෝම සතුටින් ඉන්න මායාකාරී දිනයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.